ආයුබෝවන් ජයග්‍රාහී 2026 වසර ඔබට තව තවත් වාසනාවන්ත කරගන්නට අපි මේ වැඩසටහනෙන් ඔබට පූර්ණ අනුග්‍රහය පූර්ණ උදව් කිරීමක් කරනවා. විශේෂයෙන් මේ ජ්‍යොතිෂය පිළිබඳව බොහෝ දුරට නොදන්නා කරුණු තියෙනවා බොහෝ අය. ජ්‍යොතිෂය කියන්නේ විශ්ව ශාස්ත්‍රයක්. මේ විශ්ව ශාස්ත්‍රයේදී Tamanට ලැබෙන දායාදේ තමයි කුසලය හෝ අකුසලය. පෙර කරපු අකුසල් හෝ කුසල් වලට අනුකූලව ඒ උපද්දවා ගැනීම ඒ උපත් සිදුවීම නිසා ඒ නිර්මාණය වෙන ග්‍රහයන්ගේ ඒ විශ්වයේ සැලසුම තමයි කේන්ද්‍රය කියන්නේ. මේ කේන්ද්‍රයට අනුව තමන්ගේ උප්පත්තියේදී කතරම් සුභ අසුභ සිදුවෙනවාද යන්න පෙන්눔 කරලා තියෙනවා. විශේෂයෙන්ම මානව ශාස්ත්‍රයක් වශයෙන් ජ්‍යොතිෂයෙන් කෙරෙන සේවය අප්‍රමාණයි අනන්තයි. මේ නිසා කේන්ද්‍රය තමන්ගේ කේන්ද්‍රය පිළිබඳව විශ්වාසයක් තබාගෙන කටයුතු කරනවා නම් ඒ වෙනුවෙන් කළ යුතු යුතුයකම් ඒ වෙනුවෙන් කර යුතු ප්‍රතිකර්ම කරනවා නම් තමන්ගේ දෝෂ දුරු කරගන්නට හැකියාව තිබෙනවා. නමුත් මතක තබාගත යුතු කරුණක් තිබෙනවා. ජ්‍යොතිෂයේ සර්වාධිකාරී බලය තමන් සතුයයි කියලා සිතාගෙන වැඩ කරන අය බොහොමයක් හිටනවා. මේ නිසා මේ යගෙන් ඊටාම පරිස්සම් විය යුතුයි. දැන හෝ නොදැන හෝ උවමනාවෙන් තමන් වැරදි කරුවෙක් ලෙස යටිහිත දැනගෙන මේ ජ්‍යොතිෂය හේතුවක් කරගෙන මුදල් උපයා ගන්න අයත් මේ සමාජයේ ඉන්න බව හොඳට මතක තියාගන්න. මේ නිසා ජ්‍යොතිෂයෙන් නිවැරදි තැනකට එන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම අපි මේ වෙනකොට කතා කරන්නේ සිංහ ලග්නය ගැන. සිංහ ලග්නය කියන්නේ සූර්යයාට අයත්, රවිට අයත්. සූර්යයාට අයත් මේ සිංහ ලග්නය ඊටම ප්‍රබලයි, බල සම්පන්නයි, තේජසයි, උනන්දුවේ උත්සාහය හොඳට පවතින ලග්නයක්. මේ නිසා ඔබ සිංහ ලග්නයේ නම් ඔබේ දරුවා හෝ කවුරුන් හෝ සිංහ ලග්නයේ නම් හොඳට මතක තියාගන්න. ඔහු හෝ ඇය ඊටම තේජවන්ත පුද්ගලයෙක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ නිසා සිංහ ලග්න හිමියන්ගේ කටයුතු වලට කිසියම් ප්‍රශ්නයක් ඇති වුණත් කොතරම් බාධකයක් තිබුණත් මේ සියල්ල ජය ගන්නට Tamanටම හැකියාව තිබෙන බව මතක තියාගන්න. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන්ගේ කටයුතු වලදී කිසි කෙනෙකුගේ වචන උනන්දුවෙන් නොඅහන තත්වයකට පත් වෙන්නට පුළුවන්. එම නිසා Taman කල්පනාකාරී විය යුතුයි. Taman අතින් සිද්ධ වෙන අඩුපාඩු පවා මේ නිසා ඇතිවන්නට පුළුවන්. ඉවසීම දරාගෙන තමන්ගේ ශක්තිය මානව ශක්තිය යොදාගෙන තමන් නිවැරදි තැනකට එන්න සිංහ ලග්නිකයන් උත්සාහ කළ යුතුයි. ඉතින් අවශ්‍ය වන්නේ ඔබේ උප්පත්ති කේන්දරයේ ග්‍රහයන් දුර්වල නම් පමණයි. මේ අනුව බලන විට ඔබේ සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවි ගමන් කරනවා මේ වන විට පස්වැන්නේ ගමන් කරනවා. සිංහ ලග්න හිමියන්ගේ කටයුතු පිළිබඳව තමයි අපි මේ වැඩසටහනෙන් විශ්ලේෂණය කරන්නේ. සිංහ ලග්නය කියන්නේ තම බල සම්පන්න ලග්නයක්. සූර්යයට අයත්, හිරුට අයත්. හිරුගේ තේජස උනන්දු උත්සාහය හොඳින් පවතින ලග්නයක් තමයි මේ සිංහ ලග්නය. ඔබ හෝ ඔබේ දරුවා හෝ ඔබේ සමීපතමයා සිංහ ලග්නයේ නම් හොඳට මතක තියාගන්න. ඔහු හෝ ඇය ජීවිතය ඊටාම ශක්තිමත් කරගන්න කෙනෙක් වෙනවා නියතයි. එසේ වන්නේ ලග්නාධිපති හෝ වෙනත් ග්‍රහයන්ගේ සුභ ශක්තිය අනුව බවත් මතක තියාගත යුතුයි. අඩුපාඩුවක් තියෙනවා නම් සකස් කරගත යුතුයි. විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන්ගේ උප්පත්ති කේන්දරවල රවි දුර්වල නම් විශේෂයෙන්ම දරුවන්ව පරිස්සම් කරගත යුතුයි ගින්න හෝ විදුලිය නිසා. මේන් අනතුරු සිදුවන්නට තිබෙන ඉඩකඩ වැඩි. එම නිසා ඊටාම කල්පනාවෙන් දෙමාපියන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුමයි. ඒ වගේම නීතිය පිළිබඳව සිංහ ලග්න හිමියන්ට ඊටාම සුබ ශක්තියක් උදා කරන වසරක් තමයි මේ 2026 වසර. මේ වසරේදී සිංහ ලග්න හිමියන්ට නීතිමය ප්‍රශ්න කතරම් ආවත් Tamanට මේ සියල්ල දරා ගන්නට, ජය ගන්නට පුදුමාකාර ශක්තියක් උදා කරනවා ඇති. එම නිසා තමන්ගේ අඩුපාඩු සකස් කරගෙන ලග්නාධිපතිගේ ශක්තිය තමන් ආරූඪ කරගෙන ජීවිතය ජය ගන්නට හැකියාව තිබෙන වසරක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම කේන්ද්‍රයේ සමහර ග්‍රහයන්ගේ දුර්වලතා අනුව ලේ පිළිබඳව දෝෂ ඇතිවන්නට පුළුවන්, හෘදය පිළිබඳව ප්‍රශ්න ඇතිවන්නට පුළුවන්. හෘද පීඩාවන් තිබෙනවා නම් ඔබ සිංහ ලග්නයේ නම් 2026 වසරේදී තරමක සැලකිලිමත් විය යුතුයි. එසේ පවසන්නට අවස්ථාවේ තිබෙන්නේ සිංහ රාශියට අධිපති රවි දුර්වල නම් පමණයි. ඒ වගේම රවි සමග කුජ බුධ සිකුරු කියන ග්‍රහයන් තිදෙනාත් පස්වන්නේ ගමන් කරන නිසා ඔබට සාමාන්‍ය පෙළ වයසේ අධ්‍යාපනයේ හදාරන දරුවන් සිටිනවා නම් එයාට ඊටාම සුබයි. ඒ දරුවන් සිංහ ලග්න හිමියන් නම් තවත් සුබ වෙනවා. තමන්ගේ කාර්යයන් නිවැරදිව ඉටු කර ගන්නට, එඩිතරව කටයුතු කර ගන්නට මේ සිංහ ලග්න හිමියන්ට හැකියාව තිබෙනවා. නමුත් ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවන් මතක තියාගත යුතුයි උදරගත රෝග ඇතිවන්නට පුළුවන්, ගර්භාෂයගත රෝග ඇතිවන්නට පුළුවන්. එසේ වන්නේ ඔබේ උප්පත්ති කේන්දරේ ඔබේ ග්‍රහයන් දුර්වල නම් පමණයි. ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා
ආහාර පාන වලින් ප්‍රවේශම් වෙනවා නම් හොඳයි. විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල රවි ග්‍රහයා 3 6 10 11 යන භාවයන් වල සිටිනවා නම් ඊටම සුබ ශක්තියක් උදා වෙනවා ඔබට. ඔබේ කටයුතු වලට බාහිර කතරම් ප්‍රශ්න තිබුණත් ජයග්‍රහණය ලබන්නට ඊටම සුබයි. විශේෂයෙන්ම ක්‍රීඩකයින්ට ක්‍රීඩා කටයුතු වල නියැලී සිටින අයට කාය වර්ධන කටයුතු වල නියැලී සිටින අයට ඊටම සුබ වසරක් 2026 වසර ඔබ සිංහ ලග්නේ නම්. එම නිසා හොඳට කල්පනාවෙන් කටයුතු කරනවා නම් සිංහ ලග්න හිමියන්ට තමන්ගේ සියලු කටයුතු ඊටම සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඔබේ පියාගේ කටයුතුත් යහපත් කරනවා. සාමාන්‍යයෙන් විශ්වයේ සෞරග්‍රහ මණ්ඩලයේ පියා වශයෙන් සැලකෙන සූර්යයා. සූර්යාගේ ලග්නාධිපතිත්වයේ සමග සිංහ ලග්න හිමියෙක් නම් ඔබට සූර්යාගේ ප්‍රධානත්වයේ සමග සිංහ ලග්න හිමියන් ඔබට සූර්යාගේ අධිපතිත්වයේ සමග ඔබ සිංහ ලග්න හිමියන් නම් ඔබට ඔබේ පියාගේ කටයුතු පිළිබඳව සැලකිලිමත් වෙන්නට එනවා. ඊටම සුබ ශක්තියක් ඔබේ පියාට උදා වෙනවා ඇති. එම නිසා පියාගේ කටයුතු වල උදව් උපකාර වේ. ඔහු සමග සමගියෙන් කටයුතු කරනවා නම් ඔබට සියලු බාධක ජය ගන්නටත් හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබට සෙනසුරු ග්‍රහය 8 වෙනිනේ ගමන් කරන වසරක් සිංහ ලග්න හිමියන්ට. 8 වෙන්න යනුවෙන් හඳුන්වා දෙන්නේ මාරක ස්ථානයක්. නමුත් හොඳට මතක තියාගන්නට ඕනේ. මාරක ස්ථානය කියන්නේ මරණය පෙන්වා දෙන තැනක්ම නෙවෙයි. මාරකය කියන්නේ අසුබ තැනක්. ඒ අසුබතර මාරකයේ විදිහට සලකන්නේ ඔබට වැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍ය නිසා. එම නිසා මේ අසුබ ස්ථානයේ සෙනසුරු ගමන් කරන්නේ දුර්වලයක් ලෙසින්. එම නිසා ඊටම කල්පනාවෙන් කටයුතු කරන්න විවාහ ජීවිත ගත කරන්නට යම් ප්‍රශ්න බාධක ඇතිවන්නට පුළුවන්. එම නිසා මේ බාධක ජය ගන්නට ඔබ දෙදෙනා සාමය හොඳින් පවත්වා ගත යුතුයි. මම ඒක තමයි කලින්ම කියන්නේ බුද්ධිමත්කම ප්‍රඥාව ලබා ගන්නට පුළුවන් නම් තමන්ට ඇතිවන බාධක ජයගෙන විවාහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම රාහු ග්‍රහය 7 වෙනිනේ ගමන් කරනවා තරමක දුර්වල ග්‍රහයක් ලෙසින්. 7 වෙනිනේ කියන්නේ සෙනසුරුට අයත් ස්ථානයක්. සෙනසුරුගේ සතුරෙක් වශයෙන් රාහු ගමන් කරන කාලයේදී උදරගත රෝග ඇතිවන්නට පුළුවන්, ණය බරින් වැඩි වෙන්නට පුළුවන්, මුදල් පිළිබඳව ප්‍රශ්න ඇතිවන්නට පුළුවන්, විවාහ ජීවිතයට බාධක ඇතිවන්නට පුළුවන්. මේ සියල්ලම ඔබට ඇතිවන්නට નિયમિત මිසක් ඇති වෙනවා යයි කියන කාරණයක් ජ්‍යොතිෂයේ නැහැ. මේ නිසා ඉලක්කයක් තබා ගන්න මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න අභියෝග ජය ගන්න උත්සාහ කරනවා නම් සිංහ ලග්න හිමියන්ට මේ තරම් සුළු දෙයක් පමණයි. එම නිසා ඊටාම කල්පනාවෙන් කටයුතු කරනවා නම් සිංහ ලග්න හිමියන්ට 2026 වසර ජයග්‍රාහී වසරක් වෙනවා නියතයි. විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලනයේ සිට පහළ සේවකයා දක්වා තමන්ගේ ආධිපතිත්වය ගොඩනගාගෙන විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලනයේ සිට පහළ සේවකයා දක්වා තමන්ගේ අධිපතිත්වය ගොඩනගාගෙන නිවැරදිව ගමනක් යන්නට 2026 වසර ඊටම සුබයි. මේ නිසා මතක තියාගන්න රටක් වශයෙන් ඔබ සිංහ ලග්නයේ වුවත් රටක් වශයෙන් සිංහ ලග්න හිමියන්ට ඊටම සුබ ශක්තියක් උදා කරවනවා. රට ජාතිය ආගම පිළිබඳව පුදුමාකාර කැක්කුමක් වැඩි කරන කාලයක් 2026ට උදා වෙලා තිබෙන්නේ. සිංහ ලග්න හිමියන්ගේ කටයුතු වලදී ලැබීම අය 11ක් වන විට වැයවන්නේ 2යි. මෙයින් අදහස් කරන්නේ සිංහ ලග්න හිමියන්ගේ අය ඊටාම හොඳයි, වැය ඊටාම පහළයි. ඒ ශක්තිය ඊටාම සුබ ශක්තියක්. නමුත් සමහර විටකදී ඔබේ උප්පත්ති කේන්ද්‍රයේ මේ ග්‍රහයන් දුර්වල නම් ඔබට මේ අයවැය වලින් වෙනස් වන්නට පුළුවන්. සමහර විටකදී ඔබ උනන්දුවෙන් විනෝදයේ වෙනුවෙන් කටයුතු කරනවා නම් සිකුරු ග්‍රහය ඊටාම දුර්වලව අසුබ තැනක සිටමින් ඔබව යොමු කරනවා නම් වැරදි පැතිවලට ඔබට මේ අයවැය පරතරය වර්ධින්නට පුළුවන්. එම නිසා නිවැරදිව අයවැය පරතරය තබා ගන්නට උත්සාහ කරන්න ජීවිතේ ජය ගන්නට සිංහ ලග්න හිමියන්ට සුබම සුබ වසරක් 2026 කියන්නේ. සිංහ ලග්න හිමියන්ගේ වර්ණය වන්නේ 1. සිංහ ලග්න හිමියන්ගේ අංකය වන්නේ 1, වර්ණය වන්නේ රතු.